අම්බෝ වහිනත් එක්ක අම්මට සිරි සඳුනා මොකෝ වෙන්නේ? නෑ බං මුකුත් නෑ බං මේ ඔන්න ඔහේ නිකන් ඉන්නවා. මේ ඔබ කොහෙද යන්නේ මේ? අඩෝ මම මේ මං යන්නේ මේ අපේ ගෙදර අම්මා මට වෑන් එකක් කරගෙන. ඒක බලන්නයි යන්නේ. අම්මට උඹලා ගත්තද බං? හරි ඕම යමුකෝ. ඇයි? මම යනවයි නං. අම්බෝ දන්නේම නැතුව ගෙදරටත් ආවා. අරු වෙයි දන්නේ නැහැ. ඔහොම කරේ. අඩෝ මේ තියෙන අපේ මගේ එක කොහෙද? ඊයින් පොඩ අම්මෙන් අහන්න ඕනේ. අම්මේ මේ පිටිපස්සේ තියෙන බස් එක මගේද? ඔව් පුතේ ඔය ඉස්සරහේ පල්ලෙන් තියෙන ඒක පුතාගේ ගිහින් බලන්නකෝ. හරි අම්මේ. අම්මට සිරි අරකද කොහෙද අපේ එක. අම්මෝ පට ලස්සනයි. මේ ඩමීස්ලා ටික අයින් කරන්න ඕනේ. මේ ඩමීස්ලා ටික අයින් කරන්න ඕනේ. අම්බෝ ෂීට් වල පොඩ්ඩක් අවුලක් තියෙයි. කමන්නේ ලේන්සු පෙරි. අපේ පොඩි රවුමක් පදින්න යමු. දැන් ඇයි දන්නේ අර සතුනම පොඩ්ඩක් මට අර අපි පෝසත් වෙනවට ආස නැද්ද කොහෙද උන්? අඩෝ තරහ වෙලාද? දන්නේ ඇති. කමන්නේ ඔය එක පස්සෙන් යාළුවනේ. අයි පොඩ්ඩක් වෑන් එකෙන් ගිහින් අරුතාම ඉන්නවද දන්නේ? වෑන් එකෙන් ගිහිල්ලා පොඩ්ඩක් රවුමක් එන්නද කියලා අම්මගෙන් අහන්න ඕනේ. අම්මේ මං ගිහිල්ලා මේ අපේ සතුනත් එක්ක පොඩි රවුමක් දාලා එන්නද? හරි පුතේ ගිහින් රවුමක් දාගෙනකෝ. අඩේ යන්න ඕනේ ටක් ගාලා. යොත් හොඳයි ටක් ගාලා. වෑන් එක ස්ටාර්ට් කරගත්තා ටක් ගාලා යමුකෝ. ඕ චුට්ටක් හැම හැප්පුණත් එක්ක කමන්නේ ඒකට දැන් අවුලන්නේ. අපි පට ගාලා යමු. අම්බෝ යන මෙච්චර දැන් නම් ඌ ඉන්න අම්මට සමාවෙන්න හැපුණාට අරුතාම ඉන්නවද දන්නේ නැහැ. මේ වහිනත් අරගන්නේ ඌත් එමෙනවද කොහෙද? අපි පොඩ උගේ යාළුවනේ. අපි පොඩ්ඩක් ගිහින් උන්ව අරින්න මොකද්ද ගෙදරට ඇරලා උන් අපි ගිහින් යනු යාළුවා තරහා වෙල කන්නේ. අර ඉන්නේ පොර ඉන්නව නේද? පොර ඉන්නවා. ඔය තේ නවත්තලා වහිමු. අඩෝ ඌ තාමත් ඉන්නවද මම මෙතන? ඌයි උඹට වැඩක්ද? ඇයි දැන් උඹ කියන්නේ මට උඹේ වෑන් එකේ ඉන්නේ කියලාද? අනිකක් ඵලයන් බං යන්න. උඹලා අපි දිනුවට ආස නෑ නේද? හිගන්න. පායන් බං යන්න හිගන්න. හරි අපි බලාගමු කෝක. බලාගමු අපි එනවා. ඌ බලහන්කෝ. මහා පඩත්තලෙක්. අම්බෝ රෑ 3යිදී ගෙදරට ටක් ගාලා යන්න ඕනේ මේ ලයිට් එක මම මෙච්චරට දාන් ආවේ නෑ. ටක් ගාලා ගෙදර ගිහිල්ලා හැබැයි අපරාධය අප්සෙට් හැබැයි ඉතින් යාළුවොත් එක්ක තරහ වුණා ඒකට. අපි පොඩ්ඩක් හෙට උදේට ගිහින් බලමු අම්මගෙන් අහලා. මෙතනින් පාක් කරලා යන්න ඕනේ ටක් ගාලා. මෙතනින් පාක් කරමු. කොතනින්ද මෙතනින් යන්න. හරි පොඩ ලයිට් එකත් ඕෆ් කරලා යමු. ලයිට් එක ඕෆ් කරමු ෆෝන් එකකින්. හොඳයිලාට අම්ම එහෙම සිස්ටම් එකත් හැදුවේ ෆෝන් එකට. එහෙනම් ඉතින් ගිහිල්ලා නිදා ගන්න තියෙන්නේ. මං අම්මගෙන් අහලා හෙට උදේට එනද කියලා ටක් ගාලා යන්න. ටෝච් එක දාගමු. අම්මේ මම මේ හෙට උදේට අර ගොල්ලයා ගෙදර ගිහිල්ලා එන්නම් හොදේ. මං එයාත් එක්ක තරහ වුණා. පුතේ එහෙනම් ගිහින් එන්නකෝ බඩු මලකුත් අරගෙන. ආසු උදෑසන. අම්බෝ එහෙනම් අද යන්න ඕනේ. අම්මේ මං යනවා හොදේ අර ගොල්ලයා ගෙදර. හරි පුතේ. අම්බෝ මේ වැස්ස නිසා තාමත් වැස්ස අපරාධ මේ දැන් පොඩ්ඩක් වෑන් එකේ පොඩ කලයක වෙනස් වෙලාද කොහෙද? වෑන් එකේ කලයක වෙනස් වෙලා. අම්බෝ දැන් යන්න ඕනේ. සදුනගේ ගෙවල් පැත්තේ. උට බඩු මල්ලකුත් අරන් දීලා අරගෙන අන්න ඕනේ.
අම්බෝ උන්න ගේ තියන්න අර නෙරුම් කුල්ලට තව පොඩ්ඩක් ඉස්සරහින් ගිහිල්ලා වම් පැත්තට හැරෙද්දී උන්ලයා ගෙදර තියන මට මතක විදිහට එහෙමයි අරු වදනක් නැද්ද ඔයද ආනේ අද ඉන්නේ වෙන එකෙක් අද වෙන එකෙක් ෆොටෝ ගන්න මෙතනට එලා අම්බෝ නෙරුම් කුල්ල මේ අර පරිසරය අම්මට සිතු මෙතනින් එළවලු ටික ගන්න ඕනේ එළවලු අම්මා කිව්වනේ එළවලු මොනවා හරි පොඩ්ඩක් අරන් යන්න කියලා එන එතනින් නවත්තලා කඩෙන් ගමු එහෙනම් හරියනම් අපි යන්කෝ එන මාමේ මේ මෙතන අයිස්ක්‍රීම් වලට අමතරව එළවලු තියෙන්නේ ආවෝ පුතේ ආවෙන්න කොසලි දෙන්න හරියනම් ඒ ටිකත් හරි සල්ලි දුන්න ටක් ගාලා යන් සතුනාගේ බෑගෙදර ඌ පොඩ්ඩක් නා සතුටු වෙයි යාළුවේ කොහොමද මේක අරන් ගියාම ටක් ගාලා යන්න ඕනේ ගිහිල්ලා පොඩ්ඩක් කතා බහ කරලා ආය යන්න ඕනේ ගෙදර අම්බෝ මේ පැත්තේ පොලිසියත් ඉන්නවා අම්බෝ තා පොඩ්ඩේ ඉවරයි තන මහන්නේ අම්බෝ අම්බෝ කොයිද මිනිස්සුયો යන්නේ මොකද ඉබන්නේ මට නේ මන් දන්නේ සදුල්ලා ගෙදර තින්නේ සදුල්ලාගේ විතරනේ තින්නේ ඒ න හොඳයි අම්මට සරි අරලන් වගේ කැස්සත් මොනවද ගියා කැස්සත් කටහට නැස්සන අම්මට උඩු වෙනවා අම්බෝට අග්ගල් පැනගම මේ පොලිසියත් ඉන්නේ නැති විතර බස් එක හැප්පුණා අවුලන්නේ නැහැ දැන් යන් ඉතින් මේ අර හැමදාම බස් නවත්තන්නේ විතර ඔය මේක තමයි ඉදර හරි හරි වම් පැත්ත දිනවා කිව්වේ මෙතන වෙන්නේ ඉතින් මෙතන විතර මෙන්න මෙතනින් පාක් කරලා යන්කෝ මෙතනින් නවත්තා මම කොහෙද දැක්කව එන කළු පඩින් යනවා සාදුන්නේ නැති හිටියොත් හොඳයි ඉතින් කොහොමද දැන් ඉන්නව ඇති යන්කෝ බලන්න අම්මට සිරි අම්බෝ